හායි අපි මේ ඉන්නේ ලංකාවේ එයාපෝට් එකේ. අපි යන්න හදන්නේ තායිලන්තේ බැංකොක් නුවරට. අද 2025 මාර්තු 20 වෙනිදා. හැබැයි මේ වීඩියෝ එක එඩිට් කරන්නේ 2026 මාර්තු 20. හරියටම අවුරුද්දකට පස්සේ. Hi, say hi. අපේ බබාගේ ෆස්ට් ඕවර්සීස් ට්‍රිප් එක නිසා අපි ටිකක් early ආවා එයාපෝට් එකට. ඒ වගේම අපි කලින් චෙකින් වෙලා තිබ්බ නිසාත් අපිට ටිකක් වෙලාව තිබ්බා ඩියුටි ෆ්‍රී එකේ ඇවිදින්න. ඉතින් අපි ටිකක් ඇවිදලා කළා ගණන් එහෙම බැලුවා. ඒ වුණාට අපි මුකුත් ගත්තේ නෑ. මොකද අපි තායිලන්ඩ් යන ගමන් නිසා. අපි කලින් බැලුවට වඩා නම් මේ පාර බොටල්ස් වල ගණන් ටිකක් වැඩි වෙලා. මොකද ඩොලර් රේට් එකත් වැඩි වෙලා තියෙන්නේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක. ඒක නිසා ටිකක් ගණන් වැඩි. මේ වයසේ බබෙක් එක්ක පැය එකහමාරක් දෙකක් එක තැනක ඉන්නවා කියන එක ටිකක් අමාරු වැඩක් වුණා අපිට. හැබැයි ඉතින් එයා ඇඬුවේ නැහැ. හැමතැනම shops වල ඇවිද ඇවිද අපිව වටේ ඇවිද්දව හිටියා. Sadu. What is Sadu? Sadu क्या? ගේට් එකට ආවට පස්සේ අපිට ටිකක් වෙලාව තිබුණා පැය භාගයක් විතර. ඒ අතරේ අපේ බබාගේ කැමැතිම වැඩේ උනේ මේ ට්‍රැවලේට් එකේ එහාටයි මෙහාටයි යන එක. පොඩි බබෙක් එක්ක ට්‍රැවල් කරන එක ටිකක් අමාරු වැඩක්. මොකද එයාට අපහසු වෙන්නේ නැති වෙන්නේ එයාට කම්ෆර්ටබල් විදියට අපි ආව තියාගන්නත් ඕනේ. ඒක ඉතින් අපිට ටිකක් අමාරු වැඩක්. ඒ වුණාට කවදා හරි එයා මේවා දකිද්දී මේ මෙමරීස් ගැන හරි වටී මේ මෙමරීස් කියලා හිතෙනවා. එයාට වගේම අපිටත් ඒක හොඳ එක්ස්පීරියන්ස් එකක් අපේ ලයිෆ් එකට. All forms of smoking, including e-cigarettes in the toilet, will trigger an alarm and may result in a fine. Thank you. ท่านผู้มีเกียรติคะขอเรียนให้ท่านทราบว่าเที่ยวบินของสายการบินแอร์เอเชียเป็นเที่ยวบินปลอดบุหรี่รวมถึงบุหรี่ไฟฟ้าท่านจะต้องถอดแบตเตอรี่ออกและเราไม่อนุญาตให้ท่านทำการชาร์จแบตเตอรี่ค่ะทั้งนี้การ එයා ඒෂියා ෆ්ලයිට් එකක තමයි අපි බැංකොක් ගියේ. ඒක නිසා මේ සීට් පොඩ්ඩක් ස්පේෂියස් මදි. ඒකත් ටිකක් චැලෙන්ජින්. බබාව මේ වෙලාව තියාගන්න අපි කලින්ම ප්ලෑන් කළා. ටිකක් අලුත් සෙල්ලම් බඩු ටිකක් එයාට ගෙනහිල්ලා තිබුණේ. ඒවා සැරින් සැරේ අලුත් දේවල් දීලා එයාව වැඩේ බිසි කරලා තියාගන්න. ඒ වුණාට වැඩේ අමාරුුනේ නැහැ. එයා ටිකක් වෙලා ගිහිල්ලා ටේක් ඔෆ් කරාට පස්සේ නිදාගත්තා. ඉතුරු මුළු වෙලාවම එයා නිදාගෙන තමයි හිටියේ ෆ්ලයිට් එක බහිනකම්ම. අපි දැන් ස්වර්ණභූමි එයාපෝට් එකේ ඉඳන් අපි ඉන්න තැනට යන්නේ. අපි බුක් කරේ හොටෙල් රූම් එකක් නෙමෙයි අපාර්ට්මන්ට් එකක්. මේක බැංකොක් සිටි සෙන්ටර් එකේම තියෙන්නේ කොන්ඩෝ එකක්. මේ තියෙන අපේ කොන්ඩෝ එක. මේ බිල්ඩින් එකේ 14 වෙනි තට්ටුවේ තමයි අපේ කොන්ඩෝ එක තිබුණේ. මේක ස්පේෂියස් අපාර්ට්මන්ට් එකක්. 2 bedrooms and 1 bathroom තියෙන්නේ. ලිවිං රූම් එක ලොකු හොඳ ඒරියා එකක් තියෙනවා. ඒ වගේම ඕපන් කිචන් එකක් තියෙනවා. පොඩි අයට හොඳ ඉඩ ඇතුව ඉන්න පුළුවන් අපාර්ට්මන්ට් එකක්. මේ තියෙන්නේ අපි හිටපු රූම් එක. රූම් එකත් සාමාන්‍යයෙන් බෙඩ් එකයි කබඩ් එකක් තියෙනවා. පොඩි ඉඩක් තියෙන රූම් එකක්. මේ තියෙන අනිත් රූම් එක. රූම්ස් දෙකටම කොමන් බාත්රූම් එකක් තියෙන්නේ. හැබැයි එක රූම් එකක ඉඳන් බාත්රූම් එකට ඇක්සස් තියෙනවා.
මේ තියෙන අපේ බැල්කනි වීව් එක. මෙතෙන්ට හොඳට බැංකොක් සිටි එකම පේනවා. රැටත් වීව් එක හරිම ලස්සනයි. ලයිට්ස් දාලා මුළු සිටි එකම හොඳටම පේනවා. අද පළවෙනි දවසේ අපි දවසම ගෙදරට වෙලා හිටියේ. රැට පොඩ්ඩක් එළියට යන්න කියලා තමයි මේ හදන්නේ. අපේ කොන්ඩෝ එකේ ඉඳන් මීටර් 400ක් විතර ඇවිදගෙන යනකොට MRT එක තියෙනවා. අපි MRT කියන්න ප්ලෑන් කරගෙන හිටියත් ටිකක් රෑ වුණ හින්දා ග්‍රැබ් එකක් දාන්න ඩිසයිඩ් කරා. මේ ආවේ අපේ ග්‍රැබ් එක. අපි ග්‍රැබ් එකේ ආවේ සිටි සෙන්ටර් එකට. සිටි සෙන්ටර් එකේ මෝල්ස් වල ටිකක් ඇවිදලා මෙහි නයිට් ලයිෆ් එක බලන්න කියලා තමයි ආවේ. මෙහි ඔක්කොම තියෙන්නේ ස්කයි බ්‍රිජ් උඩින් යන තියෙන යටින් වාහන යනවා. මෙහි ඇත්තටම පෙඩෙස්ට්‍රියන් ක්‍රොසින්ග්ස් නම් හරිම අඩුයි. ඔක්කොම පැසෙන්ජර්ස්ලා යන්නේ ස්කයි බ්‍රිජ් වලින්. ඒක ඇත්තටම ට්‍රැෆික් එකට නම් හොඳ සොලියුෂන් එකක් කියලා හිතුණා අපිට. ඒ වගේම සේෆ්ටි එකටත් හරිම හොඳ ඔප්ෂන් එකක් ඒක. මේ ඔයගලන්ට පේන්නේ ලංකාවේ නම් නීති විරෝධී දෙයක්. හැබැයි මෙහි එහෙම රෙස්ට්‍රික්ෂන්ස් නැහැ. ඒගොල්ලොන්ට මේක ලීගලි අප්‍රූවල් තියෙනවා මේව විකුණන්න. ඔයගොල්ලෝ දන්නවා ඇති මොනවද කියලා. ඒවත් බලාගෙන අපි ආව අපේ ඩිනර් එක ගන්න. මේ තමයි අපි බැංකොක් වල ඉන්න ෆස්ට් නයිට් එකේ අපි ගත්ත ඩිනර් එක. අපි ඊට පස්සේ ගියා ටුක් එකේ. මේ ටුක් නම් මාර ෆන්. ටුක් එකේ පිටිපස්ස ෆුල් ඕපන් තියෙන්නේ. ඒ වගේම මේ ඩ්‍රයිවර් මාර ස්පීඩ් එකෙන් යනවා. කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ වගේ අපි හිටියේ. ඒ වගේම එයා මේ කී දෙනෙක් ගන්නවද කියලාත් එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. ඕන තරම් කට්ටියක් දාගෙන යනවා ටුක් එකේ. මේ ටුක් රයිඩ් එකත් බැංකොක් එනවා නම් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් කියලා මට හිතෙන්නේ.